උසස් පෙළ නැති ඕනම දරුවෙක් මං හරිම ආදරයෙන් කරුණාවෙන් බාර ගන්නවා. ඒ අය මට සමත් කරන්න පුළුවන්කම තියෙනවා කසුන්. මං අසමතුන් වෙනුවෙන් අවුරුදු 15ක් මගේ ජීවිතයේ කාලය මගේ දැනුම දී කරපු පුද්ගලයෙක්. ඒක නිසා දයාබර අම්මේ තාත්තේ ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ දරුවා කුමන වයස් මට්ටමක හිටියත් උසස් පෙළ සමත් කරවන්න මා සමීපයට එවීමෙන්. ඔහු එවන් අධිෂ්ඨානයකින් ඔබව සමත් කරවන්නට සූදානම්. මේ සමාජයේ දිහා බලනකොට බයෝ මැත්ස් කොමර්ස් ඊටෙක් කළ ෆේල් වෙච්ච ළමයි 10 ගාණක් ඉන්නවා. දැන් මේ සැරේම 29500ක් අසමත් වෙනවා විෂයන් තුනම. මගේ ළඟ ඉන්නවා උසස් පෙළ සමත් වෙච්ච අය සන්නාලියෝ. අපේ රටේ සම්පතක් ගාමන්ට් වල වැඩ කරන ළමයි ඉන්නවා 100 ගාණක් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබපු. ඒ වගේම තමයි තේදළු නෙලන කාන්තාව, බස් කොන්දොස්තර මහත්තුරු, ත්‍රීවිල් මහත්තුරු විවිධ ආකාරයේ රජයේ රැකියා කරන විවිධ තනතුරු දරන අය විශාල ප්‍රමාණයක් අපි උසස් පෙළ සමත් කරලා පෙන්නලා තියෙනවා. ඉතින් මේක විශාල අභියෝගයක් අසුන්. සාමාන්‍යයෙන් සමහර දවස්වලට පාන්දර 2-3 වෙනකන් මාත් මගේ කණ්ඩායමත් කොහොමද මේ ළමයි පාස් කරන්නේ කියලා සැලසුම් සකස් කරනවා. ලෝකේ හැංගිලා තියෙන කෙටි ක්‍රමවේද අපි හොයනවා. එහෙම හොයලා 15000කට ආසන්න ප්‍රමාණයක් අපි සමත් කරලා තියෙනවා. වයස් ભેදේ ගත්තාම කසුන් අවුරුදු 17 ඉඳලා අවුරුදු 63 65 වගේ වෙනකන් ළමයි මගේ පාඨමාලාව ඇතුළේ ඉගෙන ගන්නවා. ඉතින් මේක අධිපුනරීක්ෂණ පාඨමාලාව A level අවශ්‍යතාවයේ තියෙන ඕනම කෙනෙකුට අපේ පන්තියට සම්බන්ධ වෙලා මාස 6න් උසස් පෙළ කලා විෂය ධාරාවෙන් සමත් වෙන්න පුළුවන්. අසමතුන්ගේ ගුරුවරයා මම. හැබැයි අසමතුන් සමත් කර පෙන්වන ගුරුවරයා මම. කොහොමද ඒ උනන්දුවක් තියෙන පිරිස වැඩිහිටියන් වෙන්නට පුළුවන් ඕනෑම කෙනෙක් සම්බන්ධ වෙන්න ඔබත් එක්ක? ඔගසන් අපේ භෞතික පන්ති තියෙනවා ප්‍රධාන නගරවල, විශේෂයෙන් කොළඹ ඇතුළු කොට ඇති ප්‍රධාන නගරවල අපේ භෞතික පන්ති තියෙනවා. ඊට අමතරව රජයේ සහ පෞද්ගලික අංශේ රැකියා කරන අයට අපේ ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. A-level අසමතුන් දහස් ගණනක් A-level සමතුන් කළ දිවයිනේ විශාලතම A-level ආර්ට්ස් පාඨමාලාව මාස 6න් A-level ආර්ට්ස් අධිපුනරීක්ෂණ පාඨමාලාව මෙහෙයවීම යාපා බණ්ඩාර. පුතේ A-level අසමත් වීම ඔයාගේ මුළු ජීවිතේටම බලපානවා. ඉතින් ඔයත් කුමන හෝ විෂය ධාරාවකින් A-level අසමත් වූ අයෙක් නම්, කුමන හෝ හේතුවකින් A-level මගහැරුණු අයෙක් නම් මට පුළුවන් ඔයාව කලා විෂය ධාරාවෙන් A-level සමත් කරවන්න. මම මහේෂි ධර්මවර්ධන කලා අංශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ජීව විද්‍යා අංශයෙන් මට අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු නිසා මෙම පාඨමාලාවට සම්බන්ධ වුණා. ඔබත් මෙම පාඨමාලාවට පැමිණ ඔබගේ ජීවිතය දිනන්න. මගේ නම හසිදු සචින්ත ගම්පහ දිස්ත්‍රික්කයේ උසස් පෙළ කලාංශයෙන් 7 වෙනි ස්ථානය ලබා ගත්තා. මම ගණිතාංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටියත් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න නොහැකි වෙච්ච නිසා සර්ගේ මේ පන්තියට සම්බන්ධ වුණේ. සර්ගේ ඉගැන්වීමේ ක්‍රමවේදය මනෝවිද්‍යාත්මක ක්‍රම නිසා දිස්ත්‍රික් කුසලතාවයක් සහිතව උසස් පෙළ විභාගයේ සමත් වෙන්න මට හැකියාව ලැබුණා. මේක වෙනස්ම තැනක්. මම ඔයාලටත් ආරාධනා කරනවා එන්න මං වගේම ජීවිතය දිනන්න කියලා. මගේ නම ශහනා මදුරංගි. මම මාතර දිස්ත්‍රික්කයෙන් 10 වන ස්ථානයේ. මෙම පාඨමාලාව තුළ භාවිතා කරන කැට් ක්‍රමය සහ ස්ටඩි පැක් ක්‍රමය නිසා මට උසස් පෙළ විභාගයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න හැකියාව ලැබුණා. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා සර් සමග එකතු වෙලා ජීවිතය දිනන්න එන්න කියලා. තාවට උසස් පෙළ විභාගයට පෙනී සිටියේ කෘෂි විද්‍යා අංශයෙන්. නමුත් මට බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබා ගන්න නොහැකි වුණා. අද මම මහනුවර දිස්ත්‍රික්කයේ කලා අංශයේ 9 වන ස්ථාන. මං වගේම ජීවිතයේ අතරමං වුණ A-level සිහිනේ බඳු වන තවත් දහස් ගණනක් ඇති. මං එයාලටත් ආරාධනා කරනවා මේ පාඨමාලාවට සහභාගී වෙලා ජීවිතේ ජය ගන්න කියලා. වයස් බෙහෙදයකින් තොරව දහස් ගණන් A-level සමත් වූ පාඨමාලාව මෙයයි. ඔබත් A-level අසමත් නම් A-level ප්‍රතිඵල මදි නම් රැකියාවට A-level අවශ්‍ය නම් දැන්ම අප හා සම්බන්ධ වන්න. ඔබ කුමන වයසක කුමන තරාතිරමක සිටියත් අප ඔබගේ A-level සිහිනය සැබෑ කරන්නෙමු. මාස 6න් A-level ආර්ට්ස් නව පන්ති ආරම්භුණා. මෙහෙයවීම ශාස්ත්‍රවේදී ගෞරව ආචාර්ය දේශමාන්‍ය යාපා බණ්ඩාර. මෙබඳු දහස් ගණනක් උසස් පෙළ සමත් වූ මනෝවිද්‍යාත්මක පාඨමාලාව මෙයයි. ඔබ කුමන වයසක කුමන තරාතිරමක හිටියත් අපිට පුළුවන් ඔබව A-level සමත් කරවන්න. අදම මෙහි දැක්වෙන අංකවලට ඔබගේ නම සහ නගරය WhatsApp කරන්න.